සුබ දවසක් ඔයාට. සවුලින් හදාගන්න පුළුවන් ගොඩාක් රසවත් කෑමක් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලයි මම දැන් ඔයාට කියලා දෙන්න හදන්නේ. හැමෝටම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කීපයක් එකතු කරලා තමයි මේ රසම රස කෑම අපි හදාගන්නේ. ඉතින් ඒ වෙලාවට ගොඩාක් පාසෙන් ඔයාට මේ විදිහට හදලා රස බලන්න පුළුවන්. එහෙනම් අපි බලමු සවුලින් මේ හදාගන්න පැණිපිට්ටු හදාගන්නේ කොහොමද, මොනවද අපට ඕනේ කරන්න කියලා. සව් ග්‍රෑම් 100ක් මම අරගෙන තියෙනවා. සව් එකට වතුර දාලා විනාඩි 20ක් විතර පෙඟෙන්න තියලා ගන්න. පොල් ග්‍රෑම් 150ක්, ආල් පිටි පිරිසි කෝප්ප එකක්, පැණි කප් එකට ටිකක් අඩුවෙන් මම අරගෙන තියෙනවා. මම අරගෙන තියෙන පොල් පැණි නැත්නම් ඔයාට සීනි උණු කරලා පැණි හදලා ගන්න පුළුවන්. නැත්නම් කිතුල් පැණි උනත් ගන්න පුළුවන්. එනසල් කරලක් මම කුඩු කරලා අරගෙන තියෙනවා. පොල් වලට මම ඒක එකතු කරගන්නවා. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. පෙඟුණු සව් ටික මම වාචනයකට දාගන්නවා. ඊළඟට පොල් එකතු කරගන්නවා. හාල් පිටි තෙත හාල් පිටි, එහෙම නැත්නම් කඩේ තියෙන වියලි හාල් පිටි වලින් උනත් අපිට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්දියාපු පිටි වලින් උනත් ඔයාලට මේ විදිහට හදාගන්න පුළුවන්. හාල් පිටි නැත්නම් පාන් පිටි එකතු කරගන්න. ලුණු කුඩු ටිකකුත් මම එකතු කරගන්නවා. දැන් අපි පැණි ටික ටික එකතු කරන ගමන් මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. එකපාර පැණි ඔක්කොම දාන්න එපා. මේ විදිහට ටික ටික එකතු කරලා මිශ්‍ර කරගන්න. සීනි වලින් පැණි හදා ගන්නව නම් මුලින් සීනි ටික කැරමල් කරලා නූල් ඇදෙන පදමට පැණි එක හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගොඩාක් දියාරු ගතියක් නැති, ගොඩාක් වේලි ගතියක් නැති මිශ්‍රණයක් තමයි අපි හදාගන්න ඕනේ. දැන් අපි මේ මිශ්‍රණය ස්ටීම් කරගන්න ඕනේ. මම මේ වගේ තේපන කප්පල තමයි ස්ටීම් කරගන්න හදන්නේ. මේ විදිහේ කැන්දකල ඔයාට හොයාගන්න නැත්නම් කෙසෙල් කොළ ඔයාට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයිල් පේපර් එකක් දාලා වුණත් ස්ටීම් කරගන්න පුළුවන්. මේ සව් මිශ්‍රණය ස්ටීම් වෙනකොට ගොඩාක් පිපිලා එන්නේ නැහැ උඩට. ඒක නිසා මේ වගේ කට ළඟටම දාගන්න පුළුවන්. ඊළඟට අපි ස්ටීම් කරගන්න ඕනේ. රයිස් කුකර් එකේ ස්ටීමරේ තියලා තමයි මම ස්ටීම් කරගන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් 25ක් විතර ස්ටීම් කරාම ඇති. මේ තියෙන්නේ අපි හදාගත්ත පැණි සව් පිට්ටු ටික. හරිම සුවඳයි මේ වෙලාවට. ඔයාටත් පුළුවන් මේ විදිහට හදලා රස බලන්න. කෘත්‍රිම රසකාරක වර්ණකාරක එකතු කරලා නැති නිසා පුංචි දරුවන්ට උනත් බය නැතුව දෙන්න පුළුවන්. මේ වගේ අලුත් වීඩියෝ දිගටම බලන්න කැමති නම් රස රහස YouTube channel එක subscribe කරන්න.